ආයුබෝවන් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක අපි මීට පෙර සාකච්ඡා කරපු 6 වෙනි ශ්‍රේණියේ දෙවෙනි වාරේ පළවෙනි පාඩම භාග පාඩම අපි දුන්න ඔබට අභ්‍යාස කීපයක් කරන්නට 9 එක අභ්‍යාසය සහ 9 දෙක අභ්‍යාසය මේ 9 එක අභ්‍යාසයේ දෙක අභ්‍යාසයේ පිළිතුරු සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ අපි මුලින්ම බලමු 9 එක අභ්‍යාසය ඔබ කරන්නට ඇති ඔබට දැන් පුළුවන් මේ වීඩියෝ දිහා බලාගෙන හරි වැරදි ලකුණු කරගන්න ඒ වගේම අඩුපාඩු වැරදි සකස් කරගන්න 9 එක අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නය වගුවක් අපිට දීලා තියෙනවා වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ ඒකකයක් කියන්නේ එකක් ඔබට පේනවා සම්පූර්ණ ඒකකයක් මුල් තීරුවේ තියෙනවා දෙවෙනි තීරුවේ එයින් හරියටක් අඳුරු කරලා තියෙනවා වර්ණ කරලා තියෙනවා සමානව බෙදා ඇති කොටස් ගණන 2යි පාට කළ කොටස් ගණන 1යි පාට කළ කොටසේ ප්‍රමාණය භාගයක් ලෙස 2න් 1යි කියවන ආකාරය 2න් 1 ඒක අපිට නිදසුනක් හැටියට දීලා තියෙනවා බලන්න ඊළඟ ඔබට හිස්තැන් පුරවන්න තියෙන පේලිය ඒකකයේ අපිට පේන්න තියෙනවා දෙවෙනි තීරුවේදී ඒකකයේ සමාන කොටස් තුනකට බෙදලා දෙකක් පාට කරලා තියෙනවා සමානව බෙදා ඇති කොටස් ගණන 3යි අඳුරු කළ කොටස් ගණන ඔබ හිස්තැන සම්පූර්ණ කරලා ඇති 2යි පාට කළ කොටස් ගණන 2යි පාට කළ කොටසේ ප්‍රමාණය භාගයක් ලෙස 3න් 2යි කියවන ආකාරය 3න් 2 3න් 2යි ඊළඟ පේලිය ඒකකයක් අපිට දකින්න ලැබෙනවා සමාන කොටස් 4කට බෙදලා කොටස් දෙකක් පාට කරලා තියෙනවා සමානව බෙදා ඇති කොටස් ගණන 4යි පාට කළ කොටස් ගණන 2යි පාට කළ කොටසේ ප්‍රමාණය භාගයක් ලෙස 4න් 2යි කියවන ආකාරය 4න් 2යි ඊළඟ පේලිය සම්පූර්ණ එකක් ඍජු කෝණාශ්‍රයක් අපිට දකින්න ලැබෙනවා ඒක කොටස් 6කට බෙදලා 3ක් පාට කරලා තියෙනවා සමානව බෙදා ඇති කොටස් ගණන 6යි පාට කළ කොටස් ගණන 3යි පාට කළ කොටසේ ප්‍රමාණය භාගයක් ලෙස 6න් 3යි කියවන ආකාරය 6න් 3යි බලන්න ඔබේ පළවෙනි ගණන ඔබ සම්පූර්ණ කරා අපි බලමු දෙවෙනි ගණන පහත දැක්වෙන එක් රූපයේ වට වී ඇති ප්‍රමාණය ඒකකයක් ලෙස ගත් විට ඒකකයක් කියන්නේ සම්පූර්ණ එකක් පාට කළ ප්‍රමාණය භාගයක් ලෙස ලියන්න පළවෙනි කොටස සමාන කොටස් 4කට බෙදලා ඕලාකාර හැඩයක් සමාන කොටස් 4කට බෙදලා එකක් අඳුරු කරලා තියෙනවා එහෙමනම් පාට කරපු කොටස 4න් 1යි දෙවෙනි කොටසේදී ත්‍රිකෝණයක් සමපාද ත්‍රිකෝණයක් සමාන කොටස් 3කට බෙදලා කොටස් දෙකක් පාට කරලා තියෙනවා එහෙනම් පාට කරපු භාගය 3න් 2යි තුන්වෙනි කොටස සමචතුරස්‍රයක් කොටස් සමානව 8කට බෙදලා තියෙනවා 3ක් පාට කරලා තියෙනවා එහෙනම් පාට කරපු ප්‍රමාණය 8න් 3යි හතරවෙනි කොටස සමචතුරස්‍රයක් සමාන සමචතුරස්‍ර 9කට බෙදලා 4ක් පාට කරලා තියෙනවා අඳුරු කරලා තියෙන කොටස නැත්නම් පාට කරපු කොටස 9න් 4යි ඊළඟ එක සමපාද ත්‍රිකෝණයක් සමාන ත්‍රිකෝණ 4කට බෙදලා 3ක් පාට කරලා තියෙනවා එහෙනම් පාට කරපු කොටස 4න් 3යි ඒ අපි කතා කරේ දෙවෙනි ගාන ඔබේ කොතරම් නිවැරදිද කියලා බලන්න අඩුපාඩු වැරදි සකස් කරගන්න 9 දෙක අභ්‍යාසය 9 දෙක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 හරය සහ ලවය ඔබ දන්නවා සමානව බෙදෙන කොටස් ගණන තමයි හරය අපි ගන්න කොටස් ගණන තමයි ලවය මතක තියාගන්න හරකගේ පිට උඩ ළමයා කියලා මතක තියාගන්න යට තියෙන හරය උඩ තියෙන ලවය එහෙනම් 8න් 3 යනු 8 යනු 8න් 3හි හරය වේ 8 යනු 8න් 3හි හරය වේ 5 යනු 11න් 5හි ලවය වේ හරය 5 සහ ලවය දෙක වන භාගය ලියන්න කියලා තමයි දෙවෙනි ගණනේ තියෙන්නේ උත්තරය 5න් 2යි ලවය 2යි හරය 5යි පහත සඳහන් තත්ත්ව භාග වලින් ඒකක භාග තෝරා ලියන්න තත්ත්ව භාග කියලා කිව්වේ එකට වඩා වටිනකමින් අඩු ලවය හරයට වඩා පුංචි භාග එයිනුත් ලවය එකක් වන භාග තමයි ඒකක භාග කිව්වේ එහෙනම් මෙතන තියෙන ඒකක භාග තමයි 4න් 1 7න් 1 15න් 1 27න් 1
4න් 1, 7න් 1, 15න් 1, 27න් 1. ඒකක භාග 4ක් තියෙනවා. 4 වෙනි ප්‍රශ්නය වරහන තුලින් සුදුසු වගේ තෝරා හිස් තැන පුරවන්න. පළවෙනි කොටස 5න් 2 යනු 5න් 1 ඒවා දෙකකි. 5න් කියව දෙකක් තමයි 5න් 2. 7න් 4 යනු 7න් 1 ඒවා හතරකි. 3න් 2 යනු 3න් 1 ඒවා දෙකකි. 4න් 3 යනු 4න් 1 ඒවා තුනකි. හිස් තැනක් ඒවා 3ක් 5න් 3 වේ. 5න් 1 ඒවා 3ක් 5න් 3 වේ. හිස් තැනක් ඒවා 5ක් 8න් 5 වේ. 8න් 1 ඒවා 5ක් 8න් 5 වේ. ඒ 4 වෙනි ගණන. අපි සාකච්ඡා කළා අභ්‍යාස දෙකක් ක්‍රියාකාරකමක් සපයලා ඇති. එයත් කරගෙන ඊළඟ පාඩමට සූදානම්ෙන් ඉන්න. අපි නැවතත් තවත් පාඩමකින් හමු වෙනතුරු 6 ශ්‍රේණියේ දූල පුතාලා හැමෝටම ආයුබෝවන්.